11 වසර තොරතුරු තාක්ෂණය විෂයේ 5 වැනි පාඩම බහුමාධ්‍ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවියක් නිර්මාණය කියන පාඩම තමයි අපි අද ඉගෙන ගන්න යන්නේ. ඔන්න හැමෝටම තියෙන ප්‍රශ්නයක්. මට වෙබ් අඩවියක් නිර්මාණය කරන්න කිව්වොත් මොන දේවල් ගැනද හිතන්නේ? දැන් වෙබ් අඩවි ගැනනේ අපේ පාඩම. එතකොට ඔන්න ඔයාට අපි කියනවා වෙබ් අඩවියක් නිර්මාණය කරන්න මේ සම්බන්ධව කියලා මොකක් හරි කිව්වොත් ඔයා මොනවා ගැනද හිතන්නේ? අපි බලමු ඔයාලා හිතන දේවල් හරිද කියලා. එකක් තමයි මෙම වෙබ් අඩවිය හදන්නේ කුමක් සඳහාද? ඔක්කොටම කලින් බලනවා මොකක් සඳහාද මේක හදන්නේ කියලා. ඊට පස්සේ මෙම වෙබ් අඩවිය හදන්නේ කා සඳහාද? කාටද මේ වෙබ් අඩවිය? ළමයි වෙනුවෙන් හදන එකක්ද? වැඩිහිටියෝ වෙනුවෙන් හදන එකක්ද? රැකියා කරන අය වෙනුවෙන් හදන එකක්ද? මේ විදිහට කා වෙනුවෙන් හදන එකක්ද කියලා කල්පනා කරන්න. ඊගාවට මෙම වෙබ් අඩවිය හදන්නේ කොහොමද? අනේ මේක හදන්නේ කොහොමද? මේකට මොනවද පාවිච්චි කරන ටූල්ස්? ඔන්න හිතනවා ඊගාවට ඒව ගැන. ඊගාවට දැන් අපි ඔක්කොම පාවිච්චි කරන ලැන්ග්වේජස් ඔක්කොම පාවිච්චි කරලා හැදුවා කියලා හිතමු. දැන් මේක කොහොමද නඩත්තු කරන්නේ? ඔන්න ඊගාව ප්‍රශ්නේ. මෙන්න මේ ප්‍රශ්න 4ක් අපේ ඔළුවට එකපාරට එනවා වෙබ් අඩවියක් හදන්න කියලා කිව්වොත්. ඔන්න ඊගාවට වෙබ් අඩවියයි අපි නිර්මාණය කරන්නේ. ඊගාව අපේ හිතට එන ප්‍රශ්නේ දැන් අපි ඔන්න ඉගෙන ගන්නවා වෙබ් අඩවි ගැන. ඇයි මේ වෙබ් අඩවි හදන්නේ? හිතලා බලන්න ඇයි මේව හදන්නේ කියලා. අපි බලමු ඔයා හිතපු ඒවා හරිද කියලා. ඔන්න. තොරතුරු sannivedanaya සඳහා වෙබ් අඩවි හදනවා. ඒ වගේමයි ප්‍රවෘත්ති බෙදා හරින්න මේ වෙබ් අඩවි පාවිච්චි කරනවා. ඒ වගේමයි ප්‍රචාරණ කටයුතු, විනෝදාස්වාදය, වෙළඳාම, සමාජ සම්බන්ධතා ගොඩනැගීම, සෙවුම් අවශ්‍යතාව මෙන්න මේ සියලු දේවල් සඳහා තමයි මේ වෙබ් අඩවි පාවිච්චි කරන්නේ. අපි බලමු මේවට උදාහරණ මොනවාද කියලා. සෙවුම් අවශ්‍යතාවල නම් අපි දන්නවා google.com, yahoo.com මේ වගේ search engines පාවිච්චි කරනවා. ඒ වගේමයි සමාජ සම්බන්ධතාවලට ගොඩක්ම ප්‍රසිද්ධයි මොකක්ද වෙබ්සයිට් එක facebook.com. තව ඒ වගේ වෙබ් අඩවි රාශියක් තියෙනවා. ඒ වගේමයි වෙළඳාම. දන්නම සයිට් එකක් තමයි Amazon. ඒක තව ගොඩාරියක් ලංකාවේ ඕ පිටරට ඒවා ගොඩක් තියෙනවා. විනෝදාස්වාදයට අපි එකක් තමයි youtube.com. අනිත් එක ප්‍රචාරණය adcash.com. ප්‍රවෘත්ති බෙදා හැරීමට itnnews.lk, රූපවාහිනී.lk මේ විදිහට ප්‍රවෘත්ති බෙදා හැරීමේ channels ගොඩාක් තියෙනවා. ඒ වගේමයි තොරතුරු sannivedanaya. මොනවාද මේ තොරතුරු sannivedanaya? ඒකට අපි පාවිච්චි කරනවා ni.lk. අපි එක මොනවාද විෂය නිර්දේශ, ගුරුවත් පොත් මේ දේවල් තොරතුරු sannivedanaya කරගන්න පාවිච්චි කරන වෙබ්සයිට් එකක්. වෙබ් අඩවි ග්‍රාහක කණ්ඩායමක් කියන්නේ කවුද? කවුද මේ වෙබ් අඩවි ග්‍රාහකයෝ කියන්නේ? අන්න හරි. වෙබ් අඩවියකට ප්‍රවේශ වී එය පරිශීලනය කරන පුද්ගලයෝ එම වෙබ් අඩවියේ ග්‍රාහකයන් ලෙස හැඳින්වෙනවා. මේ වෙබ් යූසර් ගෲප් එකක් කියන්නේ වෙබ් අඩවියකට ප්‍රවේශ වී එය පරිශීලනය කරන පුද්ගලයෝ. අපි කියමු facebook.com කියලා. මේ වෙබ් අඩවියට ගිහිල්ලා පරිශීලනය කරන කොටස් එක වයස් පරාසයකට කියලා අපිට වෙන් කරන්න බෑ. ගොඩක් ඉන්නවා. අන්න ඒ වගේ යම් වෙබ් අඩවියකට ප්‍රවේශ වී ඒ පාවිච්චි කරන අය පරිශීලනය කරන අය තමයි වෙබ් අඩවියේ ග්‍රාහකයන් කියලා අපි හඳුන්වන්නේ. ඊගාවට වෙබ් අඩවියක් සකස් කිරීම ආරම්භයේදී අනුගමනය කළ හැකි පියවරයන්. ඔන්න වෙබ් අඩවියක් හදන්න කිව්වොත් සකස් කිරීම ආරම්භයේදීම අපිට අනුගමනය කරන්න පුළුවන් පියවරයන් තියෙනවා. මොකද්ද? ඉලක්කගත ග්‍රාහකයන් පිළිබඳව අධ්‍යයනයක යෙදීම. අපි හිතනවා මොනවාද? ප්‍රචාරණ කටයුතු නම් ඒ මොනවද ප්‍රචාරණය කරන්නේ? ඒක වැඩියෙන්ම
අධ්‍යයනය කරන ග්‍රාහකයෝ මොන වයස් පරාසයේද, ගැහැණුද පිරිමිද, මොන රැකියා කරනද, ඒ වගේ අපිට ග්‍රාහකයන් පිළිබඳව අධ්‍යයනයක යෙදෙන්න පුළුවන්. ඒ වගේමයි ඒ ඔය අපිට හදන්න කියන වෙබ් අඩවිය වගේ තව වෙබ් අඩවි විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ හැම එකටම ගිහින් බලන මොනවද මේවා තියෙන්නේ කියලා ඒ වෙබ් අඩවි ගැන විමසලා බලනවා. ඔන්න ඉලක්කගත ග්‍රාහකයන් පිළිබඳව අධ්‍යයනයක යෙදීම. ග්‍රාහක විවිධත්වය අපිට ගන්න පුළුවන් භාෂාව හා සංස්කෘතියත් එක්ක. අපේ සිංහල භාෂාව කතා කරන මේ සංස්කෘතියේ තියෙන අවශ්‍යතාවයන් නෙමෙයි ඇමරිකාවේ අයගේ, එංගලන්තයේ අයගේ තියෙන්නේ. එතකොට භාෂාව හා සංස්කෘතිය අනුවත් මේ ග්‍රාහකයෝ වෙනස් වෙනවා. ඒ වගේමයි අධ්‍යාපනික මට්ටම. සියලුම අයට තේරෙන විදිහට සහ උසස් අධ්‍යාපනික තත්ත්වයක් තියෙන මට්ටමකට අපි ඉලක්ක කරනවා නම් ඒ අයට කොහොමද යන්නේ? ඒ වගේමයි රුචිකත්වය. වයස් මට්ටම, ස්ත්‍රී පුරුෂ බව මේ ඔක්කොම ග්‍රාහකයා පිළිබඳ අධ්‍යයනයේදී අපිට හොයාගන්න පුළුවන් දේවල් තමයි. ඔන්න තියෙනවා www.srilanka.lk වෙබ් අඩවියේ මුල් පිටුව. අපි මේ සයිට් එකට ගියපු ගමන්ම අපිට පෙන්නනවා මොකන්ද අපිට කැමති භාෂාව තෝරගන්න දීලා තියෙනවා. සිංහලද, දෙමළද, ඉංග්‍රීසිද මේ ලංකාවේ ලංකාද්වාරය කියන සයිට් එකේනේ. එතකොට අපේ භාෂා තුනක් කතා කරන පුද්ගලයෝ ඉන්නවා. එතකොට අපිට තෝරගන්න මුලින්ම යාලා දීලා තියෙන ලැන්ග්වේජ් එක භාෂාව. එතකොට මේ www.trc.gov.lk වෙබ් අඩවියේ මුල් පිටුව තමයි මේ තියෙන්නේ. මොනවද මේකේ අපිට දකින්න පුළුවන්? අකුරු වල ප්‍රමාණ වෙනස් කරන්නත් මේකේ දීලා තියෙනවා උඩින්ම. ඇයි එහෙම දෙන්නේ? සමහර පේනවා මොනවා හරි ප්‍රශ්න නම් ඒ වගේ දෙයකට තමයි අකුරු වල ප්‍රමාණය වෙනස් කිරීමට chance එක දීලා තියෙන්නේ. ඊට පස්සේ සෙවුම් කොටුවකුත් තියෙනවා. අපිට මේක ඔක්කොම වලින් බලන්න බෑ. අපිට ඕනේ මේ දේ විතරයි. අපි මෙතනින් සර්ච් කරලා බලන්න. ඒ වගේම මෙතනත් තියෙනවා මේ සයිට් එකේ තියෙනවා භාෂාව වෙනස් කරන්න. ඉංග්‍රීසිද, දෙමළද, සිංහලද. ඊගාවට ජනප්‍රිය සමාජ වෙබ් අඩවි සඳහා අධිසන්ධානය. කියන්නේ හයිපර්ලින්ක්ස් ලින්ක්ස් දීලා තියෙනවා. අපිට ඒ අයිකන් එක ක්ලික් කරපුවම මේ සයිට් එකට යනවා. ඊගාවට වීඩියෝස් දාලා තියෙනවා. රූප දාලා තියෙනවා. එක එක පාට ටෙක්ස්ට් දාලා තියෙනවා. වෙබ් පිටු අතර සංචලන තීරු දාලා තියෙනවා. හිමිකම් සහ යාවත්කාලීන වර්ෂයන් දාලා තියෙනවා. මේ දේවල් තමයි අපිට බලු බලමට වෙබ්සයිට් එකක හරි වෙබ්සයිට් එකක දක්නට තියෙන ලක්ෂණ. ඔන්න වෙබ් අඩවියක අන්තර්ගතය ගාවට වෙබ් කන්ටෙන්ට්. වෙබ් අඩවියක් තුළ ඇති ශ්‍රව්‍ය දෘශ්‍ය තොරතුරු සහ සේවා සියල්ල එහි අන්තර්ගතය ලෙස හැඳින්වේ. ඔන්න වෙබ් අඩවියක අන්තර්ගත එහෙම නැත්නම් වෙබ් කන්ටෙන්ට් කියලා හඳුන්වන්නේ වෙබ් අඩවියේ තියෙන ශ්‍රව්‍ය දෘශ්‍ය තොරතුරු සහ සේවා සියල්ලම අන්තර්ගතය තමයි මේ වෙබ් අඩවියක අන්තර්ගතය කියලා හඳුන්වන්නේ. එතකොට මොනවද අපි අර බලපු වෙබ්සයිට් එකේ තිබුණේ? විවිධ පාට, ඒ කියන්නේ ටෙක්ස්ට් තිබ්බා. ඊට පස්සේ රූප තිබ්බා. ශබ්ද, ඊට පස්සේ වීඩියෝ තියෙන්න පුළුවන්. ප්‍රකාශන හිමිකම් කොපිරයිට් සහ යාවත් කියලා ඉන්න බව පිළිබඳ තොරතුරු තියෙන්න ඕනේ. ඊට පස්සේ ලේඛන රූප, ශ්‍රව්‍ය දෘශ්‍ය ගොනු, එතකොට තවත් වෙබ් අඩවි සඳහා යන්න පුළුවන් අධිසන්ධාන, සෙවුම් පහසුකම්, දැන්වීම්, වෙබ් අඩවිය පරිශාලනයට අදාළ ඇතැම් මෘදුකාංග අකුරු වර්ග භාගත කර ගැනීමේ පහසුකම්. මෙන්න මේ දේවල් වෙබ්සයිට් එකක අන්තර්ගතය කියලා අපි හඳුන්වනවා. අන්තර්ගත වෙන කරුණු. සන්ධාරය සංවිධානය, content management. මොකද්ද මේ සන්ධාරය සංවිධානය කියන්නේ? වෙබ් අඩවියක් සඳහා තෝරාගත් අන්තර්ගතය ක්‍රමවත් පිළිවෙලකට පෙළ ගැස්වීම සන්ධාරය සංවිධානය යන්නෙන් හඳුන්වයි. වෙබ් අඩවියක් සඳහා තෝරාගත් අන්තර්ගතය ක්‍රමවත් පිළිවෙලකට පෙළ ගැස්වීම තමයි මේ සන්ධාර සංවිධානය කියන්නේ. එතකොට සංවිධානය කරලාද වෙබ් අඩවියක මොනවාද තියෙන ගුණාංග? පරිශීලනය කරන්න ලේසි.
ඉතා ඉක්මනින් ග්‍රාහකයාට අවශ්‍ය තොරතුරු සොයාගන්න පුළුවන්. ලොකු තොරතුරු තාක්ෂණ දැනුමක් ඕනේ නැහැ යාළුවට මේක සංවිධානය කරලා ලස්සනට වෙබ් අඩවිය සකස්සලා තියෙනවා නම් ඕන කෙනෙක්ට මේක පරිශීලනය කරන්න පුළුවන්. ඉක්මනට තොරතුරු හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි ග්‍රාහකයන් ආකර්ෂණය කරගන්නවා. අනිත් එක යාවත්කාලින කිරීම පහසුයි. පසු කාලීනව නව අංග එකතු කිරීමේ ඉඩ ප්‍රස්තාව සහිතයි. මේක තමයි සංවිධානය කරන ලද වෙබ් අඩවියක ගුණාංග. වෙබ් අඩවිවල සන්ධාරය සංවිධානය කරන ක්‍රම තියෙනවා. එක ක්‍රම. එකක් තමයි රූපමය සැකසුමකට අනුව වර්ගීකරණය. අපි හිතමු මේ සයිට් එකේ මුල් පිටුවට යනවා. මේ තියෙන පාසලක වෙබ් අඩවියක් කියලා හිතන්නකෝ. එතකොට මේ මුල් පිටුවේ මුලින්ම තියෙන පිටුව තමයි වර්තමාන තොරතුරු ගැන. ඊගාවට කළමනාකරන ව්‍යුහය ගැන. ඊගාවට ඉතිහාසය. ඊට පස්සේ ක්‍රීඩා ගැන. ඊට පස්සේ මේ ක්‍රීඩා කියන එකත් තව කොටස් වලට වෙන් කරනවා. මොනවද මේ ක්‍රීඩා? වොලිබෝල් තියෙනවා, ක්‍රිකට්, ටෙල්ලේ. ඊට පස්සේ ආදි ශිෂ්‍ය, කමිටු, සංගම්, සංගමුත් කොටස් වලට බෙදෙනවා සාහිත්‍ය, බෞද්ධ, සිංහල කියලා. ඊට පස්සේ සම්බන්ධ කරගැනීම. මෙන්න මේක තමයි සයිට් මැප් එක. රූපමය සැකසුමකට අනුව වර්ගීකරණය කිරීම. ඊට පස්සේ දෙවෙනි එක තමයි මුල් පිටුවෙන් වෙබ් අඩවියේ සමස්ත අන්තර්ගතය කෙටියෙන් නිරූපණය කිරීම. වෙබ්සයිට් එකට ගියපු ගමන් ඒකේ මුලින්ම තියෙනවා about, academics, admission, visitors, academic degree program, faculty, distance learning, libraries කියලා තියෙනවා. ඒකට ප්‍රධාන මෙනු එක ඇතුලේ තව අනු මෙනුස් තියෙනවා. තොරතුරු කෙටියෙන් ඉදිරිපත් කිරීම. ලොකු ඡේද දානවට වැඩිය පොයින්ට් වශයෙන් හරි හැම දැම්මාම ඒ තොරතුරු ටක් ගාලා ග්‍රාහකයාට ආකර්ෂණය කරගන්නවා. ලොකු විස්තරයක් තියෙනකොට ඒක කියවන්න කම්මැලි. ඒ වයින් තමයි තොරතුරු කෙටියෙන් ඉදිරිපත් කරන්න ඕන. ඊගාව එක අංකිත ලයිස්තු කියන්නේ numbered list, අංකිත නොවන ලයිස්තු, bulleted list හෝ අනුච්ඡේදන භාවිත කිරීම. මේ තියෙන උදාහරණයක් විදිහට ඊතක්ෂලාව සයිට් එකේ අංකිත ලයිස්තුවක් විදිහට තියෙනවා. පේනවා නේද? හරි. ඊගාට පහසුවෙන් වෙබ් අඩවියේ සැරිසරීමේ හෙවත් සංචලනය නැවිගේට් වීමේ පහසුකම ලැබේ. කියන්නේ දැන් අපි මේ ඊතක්ෂලාව කියන සයිට් එකේ අපි මුල් පිටුව, පාඨමාලාව, සිංහල මාධ්‍ය 11 ශ්‍රේණිය, ඊපස්සේ ICT new. මේකේ හරියට නැවිගේට් වෙලා තියෙනවා. මුල් පිටුවේ ඉඳලා අපි තෝරගෙන තියෙනවා පාඨමාලා. පාඨමාලාවේ අපි තෝරගෙන තියෙනවා සිංහල මාධ්‍ය. සිංහල මාධ්‍යයේ අපි තෝරගෙන තියෙනවා 11 ශ්‍රේණිය. 11 ශ්‍රේණිය අපි තෝරගෙන තියෙන විෂය ICT. ඊගාවට 6 වෙනි එක යාවත්කාලීන බව. යාවත්කාලීන වීම හරිම වැදගත්. මොකද කවුරු සයිට් එකට ආවම බලන්න මේක කවදද අප්ඩේට් වෙලා තියෙන්නේ කියලා. අපි දැන් අද තොරතුරක් බලන්න ගියාම සයිට් එකේ තියෙනවා නම් 2002 තමයි මේක අන්තිමට අප්ඩේට් වෙලා තියෙන්නේ කියලා. ඒකට ඒක හරියන්නේ නැහැ, වැඩක් නැහැ. ඒකෙත් තොරතුරු යාවත්කාලීන වෙලා නැහැ. වෙබ් පිටුවල ව්‍යුහය හා පිරිසැලසුම. structure and layout. වෙබ් පිටු සඳහා යොදන පසුතල, වගු, රාමු, වර්ණ, අකුරු වර්ග, අකුරු ප්‍රමාණ, අකුරු හැඩ ආදී යන ඒවා තමයි මේ පිටුවල තියෙන ව්‍යුහය හා පිරිසැලසුමට දාලා වන්නේ. 1. සෑම පිටුවකම වෙබ් අඩවියේ අනන්‍යතාවය පවත්වා ගැනීම. කියන්නේ අපි දැන් මේ ඊතක්ෂලාව සයිට් එකේ බලුවොත් හැම පේජ් එකේම මේ උඩ තියෙන ඊතක්ෂලාවයි රාජලාංජනයයි අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකාව කියලා මේ කොටස හැම පේජ් එකේම යනවා. ඒ වගේම ෆුටර් එකයි හෙඩර් එකයි දෙකම තමයි මේ අනන්‍යතාවය පවත්වා ගන්න විශේෂයෙන් වැදගත් වෙන්නේ. වැදගත් කරුණු උද්දීපනය. බලන්න මේ විදිහට new කියලා තරු ලකුණකින් තිබ්බහම වැදගත් කරුණක් කියලා වෙබ්සයිට් එකට ගියපු ගමන් අපිට පේනවා ඒකේ පාට වෙනස් කිරීමෙන් මේ දේවල් තමයි වැදගත් කරුණු උද්දීපනයට දාගත හැකි කම. ඒ වගේමයි ඕනෑම විවිධ වර්ගයේ පරිගණක වලින් වෙබ් අඩවිය පරිශීලනය කළ හැකි වීම. දැන් අපි හැමෝටම කම්පියුටර්ස් නැහැනේ. ඒ හින්දා කම්පියුටර් එකේ පේන තිරයම ඒ විදිහට
ෆෝන් එකේ හැමෝම පාවිච්චි කරන මොබයිල් දුරකථනයයි පේන්නත් ඕනේ. ඒ වගේ ටැබ් එකේ, ඩෙස්ක්ටොප් එකේ, ලැප්ටොප් එකේ සියලුම පරිගණක වර්ග වලින් පරිශීලනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. මාධ්‍ය සම්පත් තෝරා ගැනීම. වෙබ්සයිට් එකක් හදද්දී මේ ධාරිතාව කියන එක හරි වැදගත්. මොකද අපි සමහරවිට පාවිච්චි කරන වීඩියෝස් එහෙම ගොඩාක් ලොකු, ඒ කියන්නේ සයිස් එක ගොඩක් ලොකු වෙන්න පුළුවන්. ඒවා හරි ප්‍රශ්න. ඒ වගේම තමයි පාවිච්චි කරන පින්තූර, පික්සල්ස් ප්‍රමාණය සහ ඒකේ ක්වොලිටි එකත් පවත්වා ගනිමින් කොම්ප්‍රෙස් කරලා පාවිච්චි කිරීම තමයි මේ ධාරිතාව කියන එකට අදාළ වෙන්නේ. මොකද ධාරිතාවය වැඩිම පික්චර්ස් වීඩියෝස් පාවිච්චි කරොත් ඒ වෙබ් පිටුව අපි ඕපන් කරද්දී ලෝඩ් වෙන්න යන කාලය ගොඩක් යනවා. එකපාරට ඕපන් වෙන්නේ නැහැ. ඒ හින්දා අපි ගොඩක් මේ ධාරිතාවය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ හිමිකම් නීතියට අනුකූලව මාධ්‍ය සම්පත් ඇතුළත් කිරීම. අනිත් කෙනෙක්ගේ දෙයක් කිසි අවසරයකින් නැතුව පාවිච්චි කරන්න බෑ. ඒක සදාචාර විරෝධී ක්‍රියාවක් කියලා තමයි පිළිගන්නේ.